මේ තියෙන්නේ Samsung ලගේ අලුත්ම Samsung Galaxy C Trifold smart device එක. ඉතින් මේක විශේෂත්වය තමයි මේ device එක තමයි Samsung ලගේ ඉස්සෙල්ලාම රිලීස් කරපු Trifold device එක. මීට කලින් මේ වගේ Trifold device එකක් ලෝකේ පළවෙනි වතාවට රිලීස් කරේ Huawei Mate XT device එක. ඒක 6x ක්‍රමයට තමයි නමන්න තියෙන්නේ. නමුත් මේ device එක ඇතුළට තමයි මෙන්න මේ විදිහට screen දෙක නමන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ device එක ගැන කතා කරොත් මේක සම්පූර්ණයෙන්ම දිගෑරියම අඟල් 10ක dynamic AMOLED 2x display එකකින් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ පිටත screen එක ගැන කතා කරොත් පිටත display එක ගැන කතා කරොත් අඟල් 6.5ක FHD display එකකින් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. මේ smartphone මේ device එකේ screen දෙකම 120Hz refresh rate එකකින් බලා ගන්න අපිට හැකියාව තියෙනවා. ඇතුලේ display එක සහ එළිය display එක. මේ device එක දිගෑරියම මේකේ thin එක මේකේ thick එක මේකේ ඝනකම මිලිමීටර 3.9ක් වගේ ඉතාමත් කුඩා ඝනකයක් තමයි අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ. මේකට ඇතුළත් කරලා තියෙන processor එක එහෙම නැත්නම් chipset එක තමයි Snapdragon 8 Elite කියන chipset එක. මේකට latestම Snapdragon 8 Elite Gen 5 කියන chipset එක ඇතුළත් කරලා නැහැ. ඊට කලින් ආපු Snapdragon 8 Elite කියන chipset එක තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ device එක අපිට 16GB RAM එකක් සමග 1TB දක්වා storage එකකින් බලා ගන්න හැකියාව තියෙනවා. device එකේ කැමරා ගැන කතා කරොත් 200 megapixel main කැමරා එකක්, 12 megapixel ultra wide කැමරාවක්, 10 megapixel telephoto lens එකක්, screen එකේ දෙපැත්තෙම 10 megapixel selfie කැමරා දෙකකුත් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ විශේෂම දේ තමයි මේකේ battery capacity එක. Fold device එක Samsung Fold device එක ආපු විශාලතම battery capacity එක මේ device එකේ මේ Samsung Galaxy C Trifold device එක අපිට බලා ගන්න පුළුවන් 5600ක් milliampere 5600ක 45 watt fast charging සමග මේ device එක සමන්විත වෙනවා. ඉතින් මම ලක්ෂාන් LSTR follow කරන්න මේ වගේ වීඩියෝ බලන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ Samsung Galaxy C Trifold device එක ගැන comment කරන්න.